අද මං හිතන්නේ අද තමයි චිත්‍රපටිය එළි දැක්කුණේ සාජන් පුංචිසෝම චිත්‍රපටය සම්පූර්ණයෙන්ම දැක්කෙත් අපි අද තමයි. ඉතින් ලොකු අපූර්වත්වයක් තියෙනවා. මම හිතන්නේ විශේෂයෙන් මේ කාලේ ප්‍රහසන චිත්‍රපටවල පොඩි අඩුවක් හිඟයක් තිබුණානේ. ඉතින් ඒ අඩුව සම්පූර්ණ කරමින් අපේ උදේකාන්ත වර්ණසූරි මහත්මයා සිනමාවට ගෙනල්ලා තියෙන මේ සාජන් පුංචිසෝම කියන චිත්‍රපටය පවුලේ සියලු දෙනාට එකට ඉඳලා නරඹන්න පුළුවන් විනෝදාස්වාදය ලබා ගන්න පුළුවන් චිත්‍රපටයක්. ඉතින් මම හිතනවා විශේෂයෙන් අපේ බාල පරපුරට අපේ පුංචි දුවල පුතාලට විශේෂයෙන් හොතට විනෝද වෙන්න පුළුවන් චිත්‍රපටයක්. ඒ අත්දැකීම ලබා ගන්න හැම දිනාටම මම එන්න කියලා කියනවා. අපේ වැඩිහිටි හැම දිනාටම දරුවොත් එක්ක ඇවිල්ලා මේ චිත්‍රපටිය බලන්න බලලා විස්තර අපිට කියන්න. ඒ රසය ගැන අපිව දැනුවත් කරන්න ඔයගොල්ලන්ටත් මේකේ මං හිතන්නේ හොඳ ආස්වාදයක් ලබා ගන්න පුළුවන් වෙයි. ගොඩක් හොඳයි. ඇත්තටම මේ චිත්‍රපටයේ ඇත්තටම භූතෙක් ඉන්නවා. මේ භූතයත් එක්ක තියෙන අරගලේ තමයි මේක ඇතුලේ තියෙන්නේ. බලාගෙන ගියාම ඉතින් අපේ සමාජයේ හැමතැනම භූතයෝම තමයි ඉන්නේ. භූතයෝ තමයි ප්‍රශ්න ඇති කරන්නේ. ඒ ප්‍රශ්න ඇති කරන භූතයන්ගෙන් ගැලවිලා අපි නිදහස් වෙන්නේ කොහොමද කියන එක මේ චිත්‍රපටයේ තුල තියෙනවා. කොහොමද කැවුමක් නිසා තමයි භූතයව අල්ලගන්න පුළුවන් උනේ. මම හිතන්නේ අපි වගේම භූතයොත් කැවුම් වලට ආසයි.